දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන් ගොයමේ පාට සහෝදර සහෝදරියනි මා තමුන්නාන්සේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මගේ මේ මිත්‍රශීලී ආචාරශීලී සුහදශීලී කොකා දිනවන ලෙසයි අපේ කොකා අපිට සුහද පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රංගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි කටුසුවෙසින් ඉන්නෝ පාට මාරු කරගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ මුතුරු වෙසින් ඉන්නෝ සතුරු පිලට පැනගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි පක්ෂවලට පාට දැම්මේ ඇයිද දෙයනේ යක්ෂ පැටව් පාට හින්දා මරා ගන්නවා අනේ ඉස්සර වගේ පාටවලට ආස හිතෙන්නේ පිස්සුවාගේ පාට ආසම යනවා සුවාගේ එක පාටක් පස්සෙම යනවෝ පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රංගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වාගේම ලස්සනයි Take it easy පුතා. අපි බලමුකෝ ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් ඊළඟට සංස්ථා සභාපතිකමකටවත් try කරන්නයි තියෙන්නේ රාජා. එහෙම නැත්තම් ඉතින් තානාපතිකමක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වුණේ?
ඇයි ඔබ වහන්සේලා මට තව මනාප 125ක් ලබා නොදුන්නේ? තව 125ක් තිබුණා නම් මගේ කොකත් ඇතුළේනේ. ජනතාව විඳින දුක ඔබ වහන්සේලාට පේන්නේ නැද්ද? දැන් මං කොහොමද දුක් විඳින ජනතාවට සේවය කරන්නේ? දෙවියනේ ඔබ කොහෙද? සර් ඉතින් ඕවා දෙයියන්ගෙන් අහලා වැඩක් නෑ. මොකෝ දෙයියන්ට ඡන්ද දින එකක් ඈ. මේ කාලේ දෙවි කෙනෙක් ඡන්ද ඉල්ලුවත් දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් නෑ. මොකෝ දෙයියන්ට සුසුකන්නේ ඡන්ද ඉල්ලන්නට තියෙන්නේ. දැන් සර්ගේ පෝස්ටර් වල උනත් ගහලා තිබුණේවා සර්ගේ චරිතය ඇතුලේ නැහැනේ. දැන් සර්ගේ පෝස්ටර් වල ගහලා තිබුණා අවංක එඩිටර් තරුණ නායකත්වයේ කියලා. විපුලේ මල්ලි උඹ ගියාම බලන්න සර් අවංකද එඩිටර්ද තරුණද? සර් හිටියට කමක් නෑ ඔබ කියහන්. කියනවා. අවංකත් නෑ එඩිටරත් නෑ තරුණත් නෑ. ඇහුන්නේ? ඔය කන් ඇහෙන්නෙත් නෑ. තරුණ නායකත්වය. ලියන මහත්තයා ඇයි සර්? උඹ යනවද කනවද? මොකද සර් ඇහුවේ? උඹ මෙතනින් යනවද නැත්තම් මගෙන් මොනව හරි කනවද? මම මොන හරි දුන්නොත් බොනවා සර්. දෙනොතට බොණ්ඩ. වහ. ඇයි යකෝ? මමගේ අහිංසක ජනතාවට සේවය කරන්න බැරි වෙච්ච එකට දුක් වෙනවා. මූමට බොඩ කතා කරනවා. හැබැයිටම සර් දිනුවා නම් ජනතාවට මොකද්ද කරන්න බලාපොරොත්තු වුණු සේවය? මමගේ අහිංසක ජනතාවට දුක් විඳින ජනතාවට ෂෙඩ් එකකුයි වයින් ස්ටෝර් එකකුයි දාලා දෙන්න හිටියේ. ඒක මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න එනවා. ලීන මහත්තයා මෙහෙනවා. එන්න. ලීන මහත්තයා තම සොඩ්ඩක් කටහන් ඉන්නවකෝ. මන්ත්‍රීතුමා කීත පාරන්නේ නැතු. ඒකනේ. ඒ මනුස්සයා දුක් සීන් එකේ ඉන්නේ. මම බැලුවේ මල්ලි දුක වැඩි වෙලා නිකන් හරි මේක අඩියක් ගහමු කියලා කිව්වනම් සිරියමේ සාරා නේද? අනේ මේ මම මේ කළුම දලා එන්න. සතුරු 10ක ආරංචියක්. සතුරුදායකයි කියන්නේ සර් ඇත්තම කියනවා නම් හරිම සතුරුදායක ආරංචියක්. මොකක් සම්බන්ධවද? මරණයක් සම්බන්ධ. ඇහුන්නේ? මරණයක් සම්බන්ධ. මරණයක් සම්බන්ධව? ඔව්. මරණයක් සම්බන්ධව නම් බෝරුවෝ කොහොමද ඒක සතුරුදායක ආරංචියක් වෙන්නේ? ඕකනේ කියන්නේ හැම මරණයක්ම දුකට හේතුවක් වෙන්නේ නැහැ සර්. සතුටුදායක මරණක් තියෙනවා. එහෙනම් කියලා බලන්න උඹලා ඔය කියන සතුරුදායක මරණ ආරංචිය මොකද්ද කියලා? මුදලාලි කියනවද මං කියන්නද? මල්ලි කියන්නේ මල්ලි. අයියා කියන්නේ. නෑ මල්ලි කියන්නේ. නෑ එක්ක අයියම කියන්නකෝ. දෙන්නගෙන් එක්කෙනෙක් කියහල්ලකෝ මගෙන් මැරුණොකා. සර් ලිස්ට් එකේ ලිස්ට් එකේ කිව්වේ? මනාප ලිස්ට් එකේ ආයි ඩඩ ඩී ඇලින මහත්තයා මොකද ඔය මූට වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ සර්. මට නම් පේන්නේ මොකේ නහිමියෙක් මැරලාද කොහෙද? මගේ නෑ හිමිය කොයිද ඔය මනාප ලිස්ට් එකේ ඇල්වේ ගොන් ලියන්න. එහෙනම් කවුද මම මැරලා තියෙන්නේ? සර් ලිස්ට් එකේ ආයි ඩඩ අඩෝ ඩඩ ආයි ඩඩ කරුමුදලාලි තමසවත් කියනවා කවුද මැරලා තියෙන්නේ කියලා. මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා. ඉතින් මැරිලාද?
තාම මැරිලා නෑ. තාම මැරිලා නෑ. මැරලා නැද්ද? එහෙනම් මුණටන්නේ. ඒ වුණාට ඕක මැරෙනවා. ඒක ෂුවර්. ඇයි මුදලාලි සුළුපටු මනාපතෝගයක්ද මේ මිනිස්සයා ගත්තේ? ඒ සතුටට heart attack එකක් ඇවිල්ලා කෙලින්ම පපුවෙන් එකයි. දැන් මිනිහා ඉන්නේ අර අයිසු දැඩි සත්කාරයකකින්. දැනටමත් මැරිලාද කියලා විශ්වාස නෑ සර්. ඕකනේ මම හැම තිස්සෙම කියන්නේ දූගේ වාසනාවට තමා මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන්නේ. You are very lucky, very lucky. අනේ තෑන්ක්ස් මාමා. ඇත්තටම මේක ඇහුවහම නම් මාමා මගේ හිතටත් ලොකු සැනසීමක් දෙන්නා. Of course. ඒ වුණාට මේ මිනිස්සයා කවදා මැරෙයිද කියලා කවුද දන්නේ? එහෙම කතා කරන්න එපා. අද පන්නන්න අමාරුයි කිව්වා. කවුද කිව්වේ දොස්තර මහත්තයා? අපේ මන්ත්‍රීතුමාට සුහද කොකාට මෙතන ගෑ ගන්න පල්ල බං. යමල්ල ස්පිරිතාලෙට. බය වෙන්න එපා. අපි පොඩ්ඩක් බලමුකෝ. ඩොක්ටර්ස්ලා කියන විදිහට තත්ත්වෙ නම් හොඳ නැහැ. අනේ දෙවියනේ. ධනජයමතුමාගේ ආයුෂත් තරම් මං ජීවත් වෙන්න ඕනේ. මොනවද ওই තම්සි කියවන්නේ? ධනජයගේ ආයුෂාරන් තම්සි ජීවත් වෙන්නේ? නෑ නෑ සර්. අපේ ආයුෂත් තරම් එතුමා ජීවත් වෙන්න ඕනේ. මේ කනකාටුදායක අවස්ථාවෙත් වැරදි වන්න එපා සර්. අනේ ඉතින් අසරණ හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. මැරෙනවා නම් ඉතින් තව මැරෙන්න ඕනේ උන් කොච්චර ඉන්නවද? මොකක්? නෑ නෑ මම සර්ට කිව්ව නෙමෙයි සර්. ඇත්තටම සර් කොහොමද මේ ඇටැක් එක ආවේ? වැඩිම මනාපගත්තේ මෙතුමානේ. ඒ සතුටට. ඔන්න බලන්න සර් අපි මනාප ගණ්ඩ නැහෙනවා. මේගොල්ලෝ අරන් නැහෙනවා. මම මේ වෙනවට කියනවනේ මේස. සර්ලා දෙන්න වුණත් ඕනවට වැඩිය මනාප ගන්නේ පරිස්සමින් ආ. මොනවද ඔය මේ කියන මූසල කතා? මූට පිස්සු. ඇමතිතුමා. ඩොක්ටර්? ජය වේවා. පිස්සුද? මොකක්? වැඩේ හරි වැඩේ හරි හරි වැඩේ හරි සංවේගා ප්‍රාප්ත ශෝකාකූල නොනවරණී මහත්තුරුනි අද අපිට අඩි සන්තෝෂ ජනක දවසක්. ඒ මොකද අපි කොක්කා නැවතත් අපිට හම්බ වුණා. අපි හිතුවේ අපිට කෙලවුණා තමයි කියලා. නෑ අපිට තාම කෙලවුනේ නෑ. මේ රාජා අර අමාත්‍ය සංගමයේ සභාපතිතුමා වීලා නේද? ඔව් ඇයි? ඇයි කියලා අහන්නේ? අමාත්‍ය සංගමයේ සභාපතිතුමා ඔහොම බීලා නම් සමාජිකයෝ කොහොම බොයිද? කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්නේ. ප්‍රතිපත්තියක් නැති වෙන්නේ කොහොමද? මිනිහා නියම ප්‍රතිපත්තිකරුක මිනිස්සයා. එහෙමනම් ඔය බොන්නේ? බොන එක තමයි මිනිහගේ ප්‍රතිපත්තිය. ඔය නිලතර ලැබුණයි කියලා කවදාවත් ඔය මිනිස්සයා ප්‍රතිපත්ති කඩලා නැහැ. ඔය සභාපතිකම ලැබිලා මිනිහා බීම නැවැත්තුවා නම් තමයි ඔන්න මිනිහා ප්‍රතිපත්ති කැඩුවා වෙන්නේ. මේක යකාගේ ප්‍රතිපත්තියක් නේ. ඇයි යකෝ? යකෝ මේ මේ දන්නේ දේවල්ට කඩුණා ඉන්නවද? මුළු ජීවිතය විදහාලන කුඩයක් ය අඩලෝ දහම
එහි එක නනයක්ය මිනිහා විසින් මෙය උසුලන කනුවක්ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය සොයිම්බර ශෝකාකුල මිත්‍රවරුණි දැන් මේ අපේ අභාවප්‍රාප්ත රාජමන්ත්‍රී මන්ත්‍රීතුමා අභාව ප්‍රාප්ත වුණේ ධනජය දැන් එතකොට මල්ලි අපේ රාජමන්ත්‍රී මන්ත්‍රීතුමාට මොකද වුණේ? මැරිච්ච ගානට අපේ එකපත් වුණානේ. එතකොට මල්ලි දැන් මේ සාදය අරකා මැරිච්ච එකටද මේක පත්වෙච්ච එකටද? දෙකටම මේ අනේ ලියන මාත්‍යයා ඔයාගේ ඔය බයිලා නවත්තලා සින්දුවක් කියමුකෝ. සින්දු කියන්න බඩු මදි මල්ලි. හරි බඩු දෙන්න තමසේ පටන් ගන්නවකෝ. දන්නවන් උන් අප කන්න සාමි රාජදෝරයේ අප කන්න සාමි නෙමෙයි අපෝ කන්න දැන් ඉන්න සාමි ගැන සින්දුවක් පටන් ගමු මේව. සෙල්ලං අපේ රාජමන්ත්‍රී දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ ප්‍රශ්නයක් උනේ නැතේ මනප අඩු වුණා කියලා මනප අඩු වුණා කියලා ප්‍රශ්නයක් උනේ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ වැඩි මනප ගත්ත කෙනා දැන් මෙලෝ නැතේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ විරුද්ධ පක්ෂේ නැතේ රකී පක්ෂේ හැම එකාම රකී පක්ෂේ හැම එකාම විරුද්ධ පක්ෂේ නැතේ අධාර් මිස්ටර් දේශපාලනේ අධාර් මිස්ටර් දේශපාලනේ සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව සාදුකින් පෙළෙන උන් නැගිටලා දුවපියව අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ දාන සෙල්ලං අපේ රාජමන්ත්‍රී මන්ත්‍රී ධූරයේ රාජමන්ත්‍රී
ඔන්න රාජමන්ත්‍රී ආයිත් තමුසට දෙයියෝ බැලුවා. දැන් ඉතින් ඊළඟ ඡන්ද ගැන හිතලා ඡන්දදායකයින්ගේ හිත ගන්න පුළුවන් විදිහේ වැඩ ටිකක් කරනවා. තේරුණාද? උන්ගේ හිත ගන්නවා කියන එක ලේසි නෑ සර්. අයිසේ වැඩ කරනවා. වැඩ. කොච්චර වැඩ කළත් වැඩක් නෑ සර්. ඔය ඡන්දදායකයෝ කියන්නේ සර් මහා පුදුම සත්තු කොට්ටාසයක්. කොච්චර වැඩ කළත් උන්ගේ හොඳක් අහන්න ලේසි නෑ. එකෙක් හොඳ කියනකොට 10ක් බයිනෝ. 10ක් හොඳ කියනකොට 100ක් බයිනෝ. 100ක් හොඳ කියනකොට බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? ඔයිලා මේ යන්න. මොකද්ද තමසි කිව්වේ? නෑ සර් මං කිව්වේ සර්ගේ අම්මා කොච්චර යහපත් ගුණකරුක මිනිස්සෙක්ද? සර් කරන දේවල් වලට ඒ අහිංසකම්ම පලි නෑනේ. අපි වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙවෙයි ඕයි. තමුසල කරන දේවල් වලට. ඉතින් සර් අපිත් එහෙමනේ. අපිත් වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙමෙයි සර්ලා කරන දේවල් වලට. බනින එක බනිනවා සර්. මොනවා කළත් බනිනවා. හොඳක් කළොත් වැඩිපුර බනිනවා. හැබැයි ඉතින් බැන අපිටම ඡන්දෙ දෙනවා. එක අතකට මේ දේශපාලනය කියන එක බැනුම් අහන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි අයිසේ. අනේද කියන්නේ. ඔන්න ඔහෙ බැනපුතෙන්ස අපේ ඇගේ වදිනොවේ අපි ඔන්න ඔහෙ කරගෙන ගිය විදිහටම දිගටම කරගෙන යන්. එහෙමනම් තමුසේ යනවා. මට ලොකු සර් හම්බෙන්න යන්නත් තියෙනවා. කොහොම හරි කමක් නෑ. ආසනයට වැඩ ටිකක් කරනවා. හොඳයි සර්. සර් එහෙනම් ලොකු සර් ඉදිරියේ මං ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. එහෙනම් සර්ටයි ලොකු සර්ටයි සියලු දෙවි දේවතා උන්වහන්සේලාගේ විහිටයි ආරක්ෂාවයි. යන්නම් සර්. මල්ලිලට කියන්න මල්ලිලා අපේ මන්ත්‍රීතුමාගේ ජයග්‍රහණ පිටිපස්ස හිටියේ මම. ඔයා කොයිද පිටිපස්සේ හිටියේ? ඇයි මල්ලි? මම පිටිපස්සේ හිටියේ. ඒක තමයි ඔය යහන්නේ තමුසේ කොහෙද පිටිපස්සේ හිටියේ කියලා. ඇයි මල්ලි මල්ලිට මතක නැද්ද? අපි කැන්වසින් යනකොට ජීප් එක පිටිපස්සේ හිටියේ මම. එතකොට පෝස්ටර් බැනර් ගහන්න යනකොට ලොරිය පිටිපස්සේ හිටියේ මම. ඇයි රැස්වීම වල ස්ටේජ් එකේ පිටිපස්සේ හිටියේ මම. ඉතින් මල්ලි මමනේ මේද මේ ජයග්‍රහණ පිටිපස්සේ හිටියේ. මේක නිසුමනේ අයියේ. ඔය කියන හැම තැනකම අරක්කු තිබුණේ පිටිපස්සේනේ. ඉතින් මෙයා පිටිපස්සේ හිටියා කියන කතාව හරි. මල්ලි හරි මල්ලිට තේරුණා. එහෙනම් ඒකයි කතන්දරේ. එතකොට තමුසේ ඉඳලා තියෙන ජයග්‍රහණය පිටිපස්සේ නෙමෙයි අරක්කු පිටිපස්සේ. සිරියමේ සාරා. ඔය මල්ලිටත් තේරෙන්නේ? අපි අරක්කු පිටිපස්සේ නොඉන්න මේගොල්ලෝ ජයග්‍රහණය කරයිද? සිහි කල්පනාව හොඳින් තියාගෙන කරන්න පුළුවන් වැඩද මල්ලි අපි කළේ? සිහි කල්පනාව එනකොට ලැජ්ජ හිතෙනවා ඔයි. කරපො මතක් කළා. එතකොට ලැජ්ජ හිතුනම ලියන මහත්තයා මොකද කළේ? ආයි බිව මල්ලි. මල්ලට කියන්න මේ මුළු ඡන්ද ව්‍යාපාරෙදිම මම හොඳ සිහියෙන් හිටපු එක දවසක්වත් මතක නැහැ. ෆෝන් එකට රීලෝඩ් දානවා වගේ අඩු වෙනකොට දාගන්නවා. ඉතින් මල්ලි කාටද කියන්න පුළුවන් මේ ජයග්‍රහණ පිටපස්සේ මම හිටියේ නැහැ කියලා?